උපාසක මෑණිවරුත් එහෙමයි. ඒගොල්ලෝ බිව්වේ නැති වුණාට කාලේ නාස්ති කරන එක අපත යවන එක තාම ඉහිලින් කරන කට්ටිය. සැල්ල මේ සමර්ථ වීම කරගත්තට පස්සේ ඔබට අනිත් ඔක්කොම දේවල් හිමි හැනෙහිල්ලේ මේ ඔය කරගෙන කියාගෙන කතා බහ කරගෙන ජීවත් වෙන්න පුළුවන්. දැන් ළමයිකුත් අර ඉගෙන ගන්න කාලේදී හරියට ඉගෙන ගත්තේ නැති වුණොත් එහෙම දැන් පස්සේ නේද හැමදාම ඒ තත්ත්වනේ ඉගෙන ගන්න කාලේදී දැඩි කැපවීම ඉගෙනගෙන ඒ විභාග ටික සමත් කරාට පස්සේ එතන ඉඳලා එයා සාමාන්‍ය මිනිස්සෙකුගේ හරි ෆ්‍රී ජීවත් වෙනවා. නමුත් ඉහළ තලයක. ඒ වගේ මේ සත්‍ය අවබෝධ කරගන්න ඔබ එක මාසයක් 24 පැයම කැප කරන්න. ඉවරයි එතකොට. ඉවරයි. එක දිගට මේව කරන්න. දැන් අර අධ්‍යාත්මික බලය, කුසලය හැදෙනවා, වැඩෙනවා. ඒක ආපහු අර කෙලෙස් සිතුවිලි වලින් ඇවිල්ලා ආපහු ඒක අපිරිසුදු වෙනවා. ඒකට අපි හරියට කියන්නේ අර හොද මඩේ දානවා කියන ප්‍රශ්නේ. දැන් හැමදාම ටිකක් හොදනවා ආයි මඩේ දානවා. ආයි ටිකක් හොදනවා. මේක සම්පූර්ණ පිරිසුදු කරලා ඉවර කරලා නැත්තම් ආවේ නෑ. මගක් දුරට ගිහිල්ලා කන්ද නගින්න බෑ කියලා ආපහු බහිනවා. ඒ නිසා 100% පිරිසුදු වුණාට පස්සේ Tamanට පුළුවන්කම තියනවා මේ ලෝකේ දිහා බලන්න, සදහම් ඇසින් බලන්න, විඳින්න, දකින්න, ධර්මය තුලින් ඇතිවන ජීවිතයක් ඇති වෙලා ධම්ම ජීවිනෝ බවට පත් වෙලා ධර්මයෙන් රැකෙන කෙනෙක් බවට පත් වෙනවා. දැනට රැකෙන්නේ කාගෙන්ද ඔබ? දැනට මම රැකෙන්නේ මමත්වයේ. මමත්වයේ තමයි ඔබේ ওই හැම දෙයක්ම ඇදගෙන යන්නේ. ඒ වේදනාව කොච්චරද? චක්කංව වහතු පද. කරත්තේ පස්සේන රෝදි දුක් දෙනවා වගේ පුතඥයාගේ මමත්වයේ වේදනාවටපත් කරනවා. හැම තිස්සෙම බය, සැක, කුතුහලය, විචිකිච්ඡාව ඔය හැම දෙයක්ම තියෙනවා. මම මෙහෙම හරිද හැම තිස්සෙම ගැටලු. ගොඩාක් දෙනෙක් අහනවා මේක පින්ද මේක පවුද ඒකවත් තේරුම් ගන්න බෑ. හැම තිස්සෙම මේ මට බනීද මේ දොස් කියයිද මෙහෙම වෙයිද මට නිඳා කරයිද අපහාස කරයිද මෙහෙම ඇන්දොත් හරිද මෙහෙම මේ වුණොත් හරිද මෙහෙම ජීවත් වුණොත් හරිද හැම තිස්සෙම මහ බියකින් ජීවත් වෙනවා. දැන් අපි හිතා ඉන්නවා තිරිසන් සත්තු හරි ෂෝක් එකේ ඉන්නවා කියලා නෑ. තිරිසන් සත්තුත් හරිම බියෙන් ඉන්නේ නිතරම බියෙන් ඉන්න සත්වයෝ. ඉතින් ඒ බිය හරි තේරෙනවා නම් ඒකත් හොඳ ප්‍රඥා සම්පත්තියක්. Tamanට බියක් තියෙනවයි කියලා හරි තේරෙනවා නම් ඒක තමයි. නමුත් ඔය එකක්වත් ගණන් ගන්න නැතිව අය ඉන්නව නේද? ඒගොල්ලන්ට අර පුළුවන් අර කිඹුල කානකම් ඇලේ නාන මිනිස්සයා වගේ තමයි. කිඹුල කනකම් හොඳයි. ආපු ගමන් තමයි වේදනාව. සමහර අය ඉන්න ප්‍රශ්න දන්නෙත් නැහැ මොකුත් දන්නේ නැහැ. ඔය ජීවිතේම ඔය සෙල්ලමක් හැටියට සලකනවා. ඒගොල්ලන්ට ඉතින් අර කකුලුවා හැලිය රත් වෙනකන් දිය කෙලියේ වගේ තමයි. යා හැලිය රත් වුණාම එහෙම නෙමෙයි. ජීවිතේ හරියට තේරුම් ගත්තා නම් තමන් ඉන්න තැන මොකද්ද කියලා කකුලුවා ඉන්න දිය කෙලිය හොඳයි. ඒ හැලිය හොඳයි තව. මනුස්සයත් ඒ වගේ තැනකනේ ඉන්නේ නේ. අපිත් මේ හැලිය රත් වෙනවා. කාලයක් ගියපු ගමන් අවුරුදු ගණනාවක් ගියපු ගමන් නේ අතලා මොකද වෙන්නේ? කකුලෝ වගේම මැරලා යනවා. එතකොට ගෙනාපු දෙයක් නැත්තම්, ගෙනියන දෙයක්වත් නැත්තම් මේ ආධ්‍යාත්මික මනසට මොකද වෙලා තියෙන්නේ? ඔබ මහාන. ගෙනියන දෙයක් නැහැ. මොකද්ද මේ වෙලා තියෙන්නේ?
ඒ මට සත්‍ය පෙනෙන්නේ නැත්තේ. සත්‍ය යනු කවරක්ද? මොකද්ද සත්‍ය කියන්නේ? හා? ඒක තමයි. මොකද්ද යථාර්ථය කියන්නේ? හා? මොකද්ද ඇත්ත? නෑ මෑන් සම්පූර්ණ රෝන් 100% රෝන්. මේ ලෝකයේ බොරුවෙන් වෙන් වූ ඇත්තක් නැත. හැම විටම ඇත්ත පවතින්නේ බොරුව සමගයි. බොරුව පවතින්නේ ඇත්ත සමගයි. ඕනම බොරුවක් ඇත්තක්ද කළ හැක. ඕනම ඇත්තක් බොරුවක්ද කළ හැක. තව ටිකක් කල්පනා කරලා බලන්න. සංඝාස කියන්නේ මේ ලෝකේ පවතින නැති දෙයක් පවතිනවා කියලා අපි අල්ලගෙන ඉන්න එකද කියන්නේ නැති දෙයක් පවතිනවා කියලා අල්ලගෙන ඉන්න මායාවක් වගේ ඒක තේරුම් ගන්න ස්වාමීන් මේක පටු කරන්න බෑ. වචන දහසකින් කියන දේ වචන තුනකට පටු කරන්න බෑ. මම කියන දෙයක් නෑ. හොඳේ. මේක ගැඹුරින් තේරුම් ගන්න ඔබේ නුවණේ ප්‍රමාණයට ඒක තේරෙන්න. මම කියන දෙයක් නෑ. මම කියන කාරණයක් නෑ. ඒ නිසා මම දෘෂ්ටි පතුරවන කෙනෙක්, සංකල්ප පතුරවන කෙනෙක්, වචන පතුරවන කෙනෙක් නොවේ. තේරුණානේ? මේක ගම්බීර වයන් ධම්මෝ පඬිත වේදනීය. මේක විසරදයන්ට කියන වචන ටිකක් ඔය මම කිව්වේ. ඔයගොල්ලෝ දක්ෂද නැද්ද දන්නේ නැහැ. ඔය තේරුම් ගන්න. ඉතින් නොතේරෙන හැන දෙයක්ම හිස් දෙයක් හැටියට ඉවත දාන ඕනම කෙනෙකුට මේකත් කඩා ගන්න බැරි මිදි නරියට තිත්තයිලෝ. ඒ වගේ හිස් දෙයක් හැටියට තේරෙන්න පුළුවන් ප්‍රඥාව මදි කෙනෙකුට. තේරුම් ගන්න උත්සාහ කළත් නොතේරෙන කෙනෙකුට. නමුත් මිදි තිත්ත වෙන්නේ නැත. නරියාගේ සංකල්පය මිස. ඔව් අපි සම්පූර්ණ අපේ නිර්වාණ ධර්මයේ පිළිබඳව කතා කරමු. මේ මොහොතේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න, මේ මොහොතේ මනසේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න, සංසාරික ප්‍රශ්නෙත් විසඳෙයි, දුක් ප්‍රශ්නෙත් විසඳෙයි, සියලු ප්‍රශ්න විසඳෙයි. සියලු ප්‍රශ්න විසඳෙයි. මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ ඔබේ විසඳ ගන්න. මේ මොහොතේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න. මේ මොහොතක් තමයි ඔබට ලැබෙන හැම අනාගතයේම දවසක්. අනාගතයේ ලැබෙන හැම දවසක්ම ඔබට මේ මොහොතක්. ඔබට ඊළඟ පැයත් මේ මොහොතක් බවට පත් වෙනවද නැද්ද? පත් වෙනවා. එහෙනම් ඔබට ලැබෙන හැම මොහොතක්ම හැම අනාගතයක්ම මේ මොහොතක් බවට පත් වෙනවා. ඔබ මේ මොහොතේ ඔබ සාර්ථක කෙනෙක් නම් තමයි ඔබ සාර්ථක පුජ්‍යලයක් බවට පත්වන්නේ. ඒ නිසා මේ මොහොතේ තමන්ගේ මනස හදාගන්න, සංකල්ප ඇති කරගන්නට එපා. සංකල්ප වලින් අපිට
කරුණු එකතු කරලා මළු වලට දාගෙන මේක හරි මේක වැරදි මේක මෙහිමයි අරක මෙහිමයි අර සංකල්පේ හරි මේ සංකල්පේ හරි අර ආගම හරි මේ ආගම වැරදි මේ ආගමේ මේ කොටස වැරදි මේ ඒ සම්මුති සම්ප්‍රදාය තුල 100ක් එකතු වෙලා කිව්වොත් වැරද්දකට හරි කියලා 10ක් එකතු වෙලා කිව්වොත් හරි දෙයට හරි කියලා දිනන්නේ වැරද්ද හරි කියන මිනිස්සු. ලෝකේ පව්කම් කරනවා පින්කම් නාමයෙන් පින්කම් කරනවා පව්කම් නාමයෙන්. පින්කම් විදියටත් පව්කම් විදියටත්ද ලෝකේ කරනවා. ඔය පව් කරන්නෙත් නැහැ පින් කරන්නෙත් නැහැ රහතන් වහන්සේ කෙනෙක්. ඔය පව් පින්කම් කරන අයට වඩා හොඳින් තමන්ගේ යුතුයකම හා වගකීම සමාජයට ලෝකයට අනග්ගහිත චිත්තෙන් ප්‍රාර්ථනාවකින් තොරව කරන කියන කෙනෙක් බවට ප්‍රායෝගිකව පත් වෙනවා. ඒ නිසා මම මගෙන් අහන්න එපා ඔබ වහන්සේ කියන්නේ මේ අතාරින්නනේ කියලා. එහෙම මට එක වචනයකින් කියන්න පුළුවන් වුණා නම් මම මෙච්චර දේශනාවක් කරන්නේ නැහැ. ඔය කියන්නේ සැලෙන් නිදහස් වෙන්නනේ. ඉතින් ඕක කියන්න ඕන මෙච්චර වචන කියන්න ඕනේ මම. ඕක කියනෝනේ ආරම්භයේදී. ඒ නිසා ඕක වැරදි වැඩක්. කවුරු කළත් ඔක හැමෝම කරනවා. ඔක වැරදි වැඩක්. ඔබ පටු කරනවා ධර්මය. ගොනු කරනවා ධර්මය. පටු කරන්න එපා, ගොනු කරන්න එපා, ඒකකයක ගන්න එපා. ඒ කියන්නේ අනිත් ඒවා ඔක්කොම අතහැරලා එහෙ කෙල්ලෙනවා. දන්වැලේ එක පුරුකක් අල්ල ගන්නවා. ඒ පුරුක අනිත් ඕනම පුරුකකට සම්බන්ධයි. ඒ දන්වැල දිගේ විදුලි සරක් එවුවොත් අර එක පුරුකක් අල්ලගෙන මැද පුරුක අල්ලගත්තත් කෙළවර දෙකේ පුරුකක් අල්ලගත්තත් දන්වැල අල්ලගෙන ඉන්නවනම් විදුලිය වදිනවද නැද්ද? වදිනවා. එහෙනම් ඔබ මොන සංකල්පයේ කෙලිලා හිටියත් ඒ තුල ඔබ තුල ක්‍රියාත්මක වෙන වැරද්ද ඔබ සතුව පවතිනවද නැද්ද? පවතිනවා. ඒ නිසා ඒ දෘෂ්ටිය අතහැරලා මේ දෘෂ්ටියට එන්න, මේ සංකල්පය අතහැරලා ඒ සංකල්පයට යන්න, මේ පුරුක නෙමේ අර පුරුක අල්ලගෙන ඉන්න කියන වගේ එහෙම දෙයක් කරන්නේ අපි. මේ අනන්ත වූ විෂය ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ධමයක්. මේ භාෂා ශාස්ත්‍රීය ධර්මයන් ඉක්මවා යන ධමයක්. භාෂාවකින් කරන්න පුළුවන් විස්මය පරදවා යනවා. ඒ නිසා තමයි ලෝකේ ඉන්න ඕනම පඬිවරේ දාර්ශනිකයෙකු අභිභවා යන ගුණයක් ඔහු තුල නිර්මිත වන්නේ. නිර්මාණය වෙනවා ඔහු තුල. ඕනම පඬිවරයෙකු ලෝකේ දාර්ශනිකයෙකු අභිභවා යන ශක්තිය. ඔව් බොහොම හොඳයි. කාලෙට අහු වෙන්නේ නැහැ කියන වචනේ තෙන්දි බොහොම රසවත්.